ඔබ වගාවක් කරන්න ඕනි පිළිවෙල දන්නවද? නැත්නම් මේ වීඩියෝ එක බලන්න. පළවෙනි කාරණය තමයි වගාවකට සුදුසු සරු පසක් සහිත ඉඩමක් ඔබ විසින් තෝරගන්න ඕනි. ඒ වගේම තමයි ගුණාත්මක බවින් යුක්ත බීජයක් හෝ පැලයක් තෝරගන්න ඕනි. මොකද අද කාලේ වෙළඳපොලේ ඕනතරම් බීජ වර්ග තියෙනවා. නමුත් ඵලදාව ගොඩක්ම අඩුයි. එහෙම බීජයක් ඔබ තෝරගත්තොත් ඔබේ මහන්සියට සරිලන ඵලදාවක් ඔබට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් යම්කිසි දැනුමකින් යුක්තව ඔබ විසින් පැලයක් හෝ බීජයක් පළවෙනියටම ඔබ තෝරගත යුතුයි. ඊළඟ කාරණය තමයි ඔබ බීජයක් හෝ පැලයක් සිටුවීමේදී සුබ දවස් සුබ වේලාවන් අනුගමනය කරන්න ඕනි. ඔබ අහලා ඇති කරන නැකත් ගැන. සිංහ කරන සහ දිවි කරන වලදී තමයි අපි භෝගයක් හිටවන්නේ. ඒකට හේතුව තමයි අපි විශ්වාස කරනවා ඒ කාලය තුලදී සිටුවන භෝගවලට සතුන්ගෙන් හානිය අවමයි කියලා. ඒ වගේම තමයි අපි රාහු කාලයත් මග අරින්න ඕනි. රාහු කාලයට පෙර හෝ පසු අපි බීජයක් හෝ පැලයක් සිටුවන්න ඕන. ඒ වගේම තමයි සුබ දිශාව බලලා තමයි අපි මේ පැලේ හෝ බීජය සිටුව ගන්න ඕනි. මේ සියලුම දේවල් එකට ගලපවන්න බැරි වෙයි. නමුත් මින් එකක් හෝ ඔබට අනුගමනය කරන්න පුළුවන් නම් ඔබේ වගාවෙහි සාර්ථකත්වය ඔබටම දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔබ අහලා ඇති ඈත අතීතයේ මිනිසුන් ඒ වගාවන් කිරීමට සුදුසු කාල වෙන් කරගෙන තිබුණා. ඉරිදට මුල් ඇදෙන ගස් තමයි හිටෙව්වේ. තවන් දමන්න සුදුසුම දවස ලෙස ඉරිද දවස තමයි ඔවුන් තෝරාගෙන තිබුණේ. සඳුදට වගා කළේ කඳ ආහාරයට ගන්න පුළුවන් දේවල්. ඒ වගේම අඟහරුවාදට අල හැදෙන දේවල් තමයි හිටවලා තියෙන්නේ. ඒ වගේම බදාදා සහ සෙනසුරාදා කොළ හැදෙන ගස් තමයි හිටවලා තියෙන්නේ. ඒ කිව්වේ කොළ ආහාරයට ගන්න පුළුවන් දේවල් තමයි හිටවලා තියෙන්නේ. සිකුරාදට කළේ ගෙඩි මල් කරල් හැදෙන දේවල් හිටවපු එක. ඒ වගේම වී වගාවට සුදුසුම දවස ලෙස ඔවුන් සිකුරාද දවස තමයි වෙන් කරලා තිබුණේ. මේ දේවල් තමයි පැරණි අය භාවිත කළේ. ඉතින් මේ වගේන් තමයි ඔවුන් වසවිස වලින් තොරව තම තමන්ගේ වගාවන් සාර්ථකත්වයෙන් ගොඩනංවා ගත්තේ. ඉතින් ඔබට පුළුවන් නම් මේ කියපු දේවල් වලින් එකක් හෝ අනුගමනය කරන්න. ඔබේ වගාවේ යම්කිසි වෙනසක් ඔබට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ හැමදේම ලැබෙන්නේ ඔබ වගාවට දක්වන ආදරය හා කැපවීම මතයි.